අද නම් උදේම ඇහැරලා අම්මත් එක්ක පොඩක් කතා කරලා ඕන් ඉතින් අම්මා දැන් බුදුන් වදිනවා. යන්නත් ලෑස්ති වෙලා යනවා. ඉතින් බායෙත් කියනවා. දුකා ඉතින් යද්දි මොනා කරන්නද ඉතින්. වැඩට යන්නම එපෑ. අර එතනට ගිහිල්ලත් බායි කියනවා ඉතින්. පව් ඉතින්. අයිබෝවන් හැමෝටම හරි හරි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් කියලා මම හිතනවා. ඉතින් සරව මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක 10 දෙනෙක් subscribe කරලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම අපි ගැන ගොඩාක් අතරේ ගොඩාක් අතරේ. ඉතින් හිතේට අපි අතරේ. ඉතින් ඔයාලා බලන්න ඕනේ අම්මගේ වගේ අම්මි ගියා. අම්මියා වැඩ ගිහිල්ලා. ඒ වගේ ටිකක් කාර්යවල ඉතින් ආව ප්‍රේම වැඩ ගියා. ඉතින් ආද හවස එද්දී දැන් ආසනයක් හදන්න තමයි මම යන්නේ. මට ගෙදරට මෙලා ඉඳි පාවි ගානේ මම ජොබ් කරන්නේ නැහැ. ගෙදරට මෙලා ඉන්නේ. අපි අම්මිගේ ආසම ඩ්‍රින්ක් එකක් හදන්න යනවා හවස එද්දී. එයාගේ මහන්සිය හැමදේම නැතිලා යන අපි ඩ්‍රින්ක් එකක් හදන්න. එහෙනම් එනවලත් එක්ක මාත් එක්ක යන්න කොහොමද කරන්නේ? අපි සරව බලන්න එක තමයි ඕනේ කියලා. ඉරෝනේ වෝටර් මෙලන් ඕනේ. Lumon. Tawag ice cube po niya, i-fridge din niya. Eh, naman ba? Tanya ko hatan niya. ඇට අයින් කරගන්න එක තමයි ළමයි අමාරුම දේ. මොකද ඉවසීම කියන එක නෑනේ. ඒක තමයි අමාරුම දේ. අපි මේ වගේ හැන්දක් අරගෙන අපි මේ බ්ලෙන්ඩර් එක දා ගන්නවා. ඔයාලට මගේ මූණ නම් පේන්නේ නැති වෙයි. මේ ආකාරයට අපි මේක ඔක්කොම බ්ලෙන්ඩර් එකට දා ගන්නවා. ඔයාලා හැමෝම ගන්න තිබ්බේ ආසම් ඩ්‍රින්ක් එක, ෆේවරිට් ඩ්‍රින්ක් එක වෝටර්මෙලන් ජූස්. ඉතින් සර්ප්‍රයිස් එකක් යන්නේ. ඉතින් මම ඔක්කොම වෝටර්මෙලන් ටික දාගෙන ඉවරයි. අපි මේකට මොනවද ඇඩ් කරගන්න කියලා. දෙහි මම මේක ඇට තියෙනවා අයින් කරගන්න. ඔයාලට කැමති නම් තව එකක් ගන්න පුළුවන් තව එකක් ගන්න. දෙවියනේ අපි ආදරෙන් මොන හරි එකක් හදනවා නම් කියනවා නම් ඒක කැමති කරනවා නම් රස වෙනවා කියලා. ඉතින් අපි මේකට රස හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම ගොඩක් සීනි ඇඩ් කරගන්න නැහැ. මේකේ ස්වාභාවිකයෙන්ම තියෙනවා සීනි. ඉතින් සීනි දෙකක් වගේ දාගන්න. ළමයි ලුණු දාගන්න ඕන ප්‍රමාණයට විතර දාගන්න ලුණු. ඊට පස්සේ කූල් වතුර බෝතලයක් තියෙනවා මම දාලා තියෙනවා කියලා. මේකට ළමයි මේ මට තියාගන්න මේ ගොඩක් වතුර දාන්න එපා. මොකද මේක වතුර තියෙනවා. එහෙනම් මේක බ්ලෙන්ඩර් කරගෙන යනවා. අපි යමු බ්ලෙන්ඩර් කරගන්න. දැන් ළමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. අපි බ්ලෙන්ඩර් කරන පොඩ්ඩක් සබ්ලෙයි. බලමු දැන් ආයෙත් ඉන්නම. ඉතින් ඔන්න ඔහම තමයි අපේ අම්මගේ ජූස් එක හැදුනේ. මම ඒක ලස්සන කරගන්නත් කොමඩු කෑල්ලක් ගැහුවා. ලස්සනනේ නේ? තමයි මගේ අම්මිට මම හදපු රස ලයි කොමඩු ජූස්. අපි බලමු අම්මිට දැන් දෙන්න. මගේ ආදරෙත් එක කරමු ඉතින්. අපි යන්නේ ෆ්‍රිජ් එකට දාලා. එද්දි මම ඔයාලට කියන්නම් යාළුවා කොහොමද කමෙන්ට් එක කියලා. බලමු ගයිස් එනම් හවස සිට. ඉතින් අම්මා එනකම් මම මල් කරන්න යන්නේ. යාළුවනේ බලත් ඉන්නේ යන මාත් මල් කරමු. මේ තියන්නේ අපේ මල් ගහ, වතිස්තු මල් ගහ. අපි ඉතින් මල් කරමු. ඕන ඉතින් ගයිස් මල් කරනවා මේ මලුත් දෙන්නවා. ඉතින් උසත් නෑ ඉතින් උඩ පයින්නවා ඉතින් උඩ පැන මල් කරා. අන්න මම මල් කඩාගෙන ඉවරයි. අපි යමු දැන් පන් තියන්නේ. අපි දුක් සාදට තියමු. ළමයින් දැන් එක කරගෙන ඉන්නවා. දැන් ඉතින් පහන පත්තු කරලා පහන තියන්න යන්නේ. හඳුන් කරොත් පත්තු කරලා ඊට පස්සේ දුම් අල්ලලා වඳිනවා. මේ තමයි අපේ බුදු සාදු කියන්න. ඉතින් පහන තියලා හැම මං ආවා ගාඩන් එකට වතුර දාන්න. ඉතින් වතුර දානවා ඉතින් බලන්නකෝ වතුර දානවා නෙමෙයි. තව ටික වෙලාවකින් ඔය ඉන්න බෑ එක විදිහකට වතුරත් එක්ක නටනවා. අම්මා දැක්කනම් එහෙම කුටි තමයි ඉතින්. ඔන්න ඉතින් අම්මා එනවා. අම්මි එනවා. ඊට පස්සේ ඇවිල්ලා ගේට් එක වහලා අපි දෙන්නත් එක්කම ගේ ඇතුළට යනවා. ඇයි එන්නකෝ මෙතන පොඩ ඉඳ ගන්න. ඇයි? අනේ ඉඳ ගන්නකෝ අනේ. අනේ අනේ කියන්නේ? අනේ කියන්නේ ඉතින් මහන්සි. හරි කමන චුට්ටක් ඉඳගෙන ඉන්නකෝ. ආ රිනස්.
හැමදාම හදලා දෙනවනේ අනේ. හරි ඉතින්. අනිත් මේ පොඩ්ඩක්. ඔව් ඉතින් පොඩි. මොනවද පුතේ මොනවද මම? දන්නේම නෑ දැන් අම්මා. ගහලත් තියෙනවා එකක්. හරි ඉතින් ඒක මම දන්නේ ඔව් ඒක ඇතුලේ තියෙන එකක් දන්නේ නෑ ඉතින්. බලන්නක ඉතින් දීලා මම ඔයා වෙනුවෙන්. නැහැ. මට තිබා යාවි. ඔව් ඉතින් ඔයාගේ ෆේවරිට් ඉතින් ඔය මං හැදුවේ. ස්තුතියි. ස්තුතියි. අයි ස්තුතියි පාද. බෑ ස්තුතියි බෑ. පස්ස කියන්නකෝ. කාඩ් එක දෙන්න නැත්තම්. ඕන. හා ගොන්න. කොච්චරක් කසයි? කියන්නේ ගොඩක්. ඒ ඇයිනේ වචනේ කියවන ඉතින් මම ගොඩක් කියලා පෙන්නන්නේ නේ. බොන්න ඉතින් මම ගොඩක් මහන්සි වෙනවා හැදුවේ. තනියම මම බොනවා ඉතින් ආය දෙන්නද කියලාවත් අහන්නේ. අරගෙන කෑලා කන්න. ගන්න. ඇයි? තව ඉන්න. වෙන ටික. මට එක මම ඉතින් අම්මට හැදුවා මම මේ කෑවා. බොන්න බොන්න. එකයි පාම නෑ එපා බොරුවට එක. ඇත්තටම මම දෙන්නේ. ඒක එපා. බොන්න. ඔව් ඉන්නවා. ඉතින් ගයිස් ඔයා දැක්කද මම හදලා දුන්න ජූස් එක අම්මගේ ෆේවරිට් ජූස් එක මම තාම බොන්න මට දුන්නේ නැහැ. මම දෙන්නේ හුවා. එපා කිව්වා. ඔව් ඉතින් වඩා හදලා මට බොන්න දැන්. හරි ඉතින් දෙන්න හදපේ පාද. බොන්න. බොන්න. මම ඉතින් හදලා ඉතින් ගහන තියෙන්නේ. ඉතින් ගයිස් මේ ඔයාලා අපේ YouTube channel එක මතක් කරලා like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න. අමතක කරන්න bell icon එක click කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක කවද? හෙට ඉක්මනින්. බලමු අපි හෙට හවසේදී මේ වගේ වෙලාවෙදී බලමු අපි යනවා රස්තට. එහෙනම් හැම පරිස්සමින් ඉන්න. තාත් සනයි.